ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අදත් ඔයාලට ආරාම කැමත් තමයි අරන් ආවේ. මේ තියෙන්නේ පුංචි මැකරෝනි වලින් හදාගත්තු සුප් එකක්. ඉතින් මේ මැකරෝනි වර්ගය හාල් ඇටේ වගේ තියෙන පුංචි මැකරෝනි වර්ගයක්. අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා යමු වීඩියෝ එකට. මේ වගේ කැරට් අලයක් අවශ්‍ය වෙනවා ගා ගන්න. කැරට් ගානකින් අර ගා ගන්න. ඉතින් ඒක තමයි හොඳ. ඒ වගේම තක්කාලි ගෙඩියකුත් දෙකට කපලා පොත්ත ඉවත් වෙන විදියට ගාලා තියාගන්න. ලුණු චුට්ටකුත් කපලා පැත්තකින් තියාගන්න චූටි කොටු වලට. ඊට පස්සේ අපි අර චූටි හාල් ඇටේ වගේ තියෙන මැකරෝනි ටික කිසිම දෙයක් දාන්න නැතුව මේ විදියට බැද ගන්න ඕනේ. අඩු ගින්දරේ ලා රෝස පාට වෙනකන් ලාවට බැද ගන්න. ඉතින් ගින්දර වැඩි කරගන්න එපා. එතකොට කළු වෙනවා. ඔන්න ඔය විදියට බැදගත්තට පස්සේ අපි ඒකට එකතු කරගන්නවා කපාගත්තු ලුණු ටික. ලුණු ගෙඩි භාගයක් මේකට ඇති. ඉතින් හරියම ලේසියෙන් හදන්න පුළුවන් රසවත් අලුත් මැකරෝනි සුප් එක. මේ මැකරෝනි එක නම්බර 41 කියලා තමයි පැකට් එකේ ගහලා තියෙන්නේ. ඉතින් ඒක තමයි ඔයාලට ගන්න වෙන්නේ. මේ චූටි මැකරෝනි එක හොයාගන්න. ගන්නකොට බලන්න නම්බර 41 කියලා ලියලා තියෙනවා පැකට් එකේ. ඉතින් අරාබි කෑම ඉල්ලපු හැටි තමයි මේ වීඩියෝ එක. ඒ වගේම ලංකාවේ ඉන්න අයටත් මේක අනුගමනය කරගෙන රසවත් අලුත් සුප් එකක් හදාගන්න පුළුවන්. දැන් විනාඩියක් විතර ලුණු ටික මේ විදියට බැද ගන්නවා. ඉතින් ඔයාලා කැමති නම් මේකට මේ වෙලාවේ තෙල් චුට්ටක් එකතු කරගන්න පුළුවන්. ඉතින් අවශ්‍යමත් නැහැ. ඊට පස්සේ අපි රත් වෙච්ච වතුර මේ විදියට එකතු කරගන්නවා ලීටර් 1.5ක් විතර. ඔයගොල්ලෝගේ අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න. මෙතන මැකරෝනි තියෙනවා කෝප්ප එකක්. ඉතින් ඊට පස්සේ මේක උණු වෙනකොට මේ වගේ පොඩි සුදු පාට පෙන එනවා. ඒක අයින් කරගන්න. හැන්ඩෙන් අයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගාගත්තු තක්කාලි ටික මේ විදියට එකතු කරගන්නවා. ඒකම කැරට් ටිකත් එකතු කරගන්නවා. ඉතින් මේකට අවශ්‍ය වෙන්නේ ලුණු ගම්මිරිස් විතරයි. ඉතින් ඔයාලට පුළුවන් හරිම ලේසියෙන් රසට මේ සුප් එක හදාගන්න. අවසානට පාස්ලි කොළ ටිකක් ඔයාලා කැමති නම් විතරක් එකතු කරගන්න. ඊට අමතරව මේකට තුමත් පේස්ට් ටිකක් එකතු කරගන්නවා. මාජුන් තුමත් කියලා එකට අරාබියෙන් කියන්නේ. මේ එකතු කරගත්තේ පාස්ලි කොළ. ඉතින් මාජුන් තුමත් ටිකත් එකතු කරගත්තම මේක රසම සාමාන්‍ය හොඳ ගානකට උක්කු වෙනකොට මේ ඇට හොඳින් තැම්බෙනකොට ඔයාලට බාලා ඉවත් කරගන්න පුළුවන්. ලිපෙන් අයින් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ හොඳට තැම්බිලා. ඉතින් මේක අඩු ගින්දරේ ටිකක් වැඩි වෙලාවක් උයා ගන්න පුළුවන් සුප් එකක්. අවසානයේ ඔයාලට පුළුවන් දෙහි බෑවක යුෂ එකතු කරන්න ලිප් ඔෆ් කරාට පස්සේ. ඉතින් ඊට අමතරව ඔයාලට ඕන නම් කළු දෙහි ගෙඩියක් මේ ලස්සනම එකතු කරගන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට තමයි මේ මැකරෝනි සුප් එක හදාගන්නේ. ඉතින් මේකට හොඳම දේ තමයි අවසානට ලෙමන් ජූස් ටික එකතු කරන එක. ඉතින් ඔයාලා රස බලන්න හදලා ඒ වගේම අරාබි ගෙවල් වල වැඩ කරන අයටත් අලුතෙන් මේක හදලා දෙන්න පුළුවන්. ඉතින් ගිහින් එන්න හැමදාමත් මගේ වීඩියෝ වලට ලයික් කරන, කමෙන්ට් කරන, ෂෙයා කරන ආදරණීය ඔයාලට ගොඩක් ස්තුතියි. Don't forget subscribe and like, share. Thank you for watching my video. God bless all my friends. See you next video. Bye bye.